Hi, it's Hasun in Vietnam. අපි දෙන්නත් එක්ක මේ පාර ආව නාට්‍රං කියන වියට්නාමයේ ප්‍රසිද්ධ මුහුදු තීරයක් හා දූපත් සමූහයක් තියෙන නගරයකට. නමුත් මම අද කතා කරන්න යන්නේ ඒ ගැන නෙමෙයි. අපි දෙන්න කාපු බීපු දේවල් ගැන. මුලින්ම කන්න ගියේ බූන් කා කියන fish noodles. මේකේ main ingredients තමයි sea fish cake, ඒ වගේම ලුණු, ඉඟුරු, තක්කාලි, අන්නාසි වගේ දේවල් දාලා රස බැලන්ස් කරලා හදලා තියෙනවා. ඒ වගේම එක්ස්ට්‍රා ඇඩ් කරගන්න දීලා තියෙනවා අමු මිරිස්, fish sauce, සුදු ලුණු, දහි. ඒ වගේම side dish වගේ දීලා තියෙනවා veggies. ඉතින් යාළුවනේ එක්ස්ට්‍රා දීපු දේවල් වලින් මම කැමති විදියට සෝස් එකක් හදාගත්තා. fish sauce දාලා වැඩිපුර මිරිස් ටිකක් දාලා හදා ගන්න try කරේ. මොකද මම කැමති සැරට කන්න. සරයි සුපිරියට ආවා. රසයි ගුණයි දෙකම තියෙන කෑම වේලක් වුවත් මම නිවැරදි. ඊට පස්සේ යාළුවනේ අපි ගියා අතුරුපස කන්න කියලා. අපිට හම්බුණා ප්ලේස් එකක් ස්ටිකි රයිස් අයිස්ක්‍රීම් තියෙන. අපි ඕඩර් කළා කොකනට් ෆ්ලේවර් ස්ටිකි රයිස් අයිස්ක්‍රීම් එක. ඒකේ টොපින්ග්ස් විදියට දාලා තිබ්බා පීනට්ස්, කොකනට් ෆ්‍රයි කරලා සර්ව් කරලා තිබෙනවා. පාට රසයි සුපිරි ටේස්ට් එක ස්වීට්. ඒ වගේ මේකත් එක්ක ඇවෝකාඩෝත් මික්ස් කරලා තිබුණා ඇතුලේ. ඔව් අපි මේ යන්නේ වියට්නාම් පෑන් කේක් කන්න. මේගොල්ලෝ මේකට කියන්නේ බැන් සියාව් කියලා. ඔව් අපි දැන් ඕඩර් කරන ගමන් ඉන්නේ බැන් සියාව්. ඒ වගේ මම දැක්ක මගේ එහා පැත්තෙන් ඉන්නවා ගොඩක් දෙනෙක් මේ කෑම කන්න බලාගෙන. අනිවාර්යයෙන්ම ගොඩක් රස ඇති මේවා. biết ăn nữa. Mà kể ra chứ. මේක ඇවිල්ලා අපේ කිව්වොත් සිංහලෙන් කිව්වොත් මේගොල්ලෝ කියන්නේ රයිස් වලින් හදපු පේපර් එකක් කියලා. බත් වලින් හදපු පේපර් එකක්. මේකට අපි මේ වෙජිස් ටිකක් දාලා මික්ස් එකට මෙතලොම් දෙක තියෙනවා. මේ වගේ කොහේ ගියත් කෑම බීමත් එක්ක වෙජිටබල් ගොඩක් යනවා මික්ස් එකට. දැන් අපි මේ බැන්සියාව එක මෙහෙම අරගෙන මේකට තියලා රෝල් කරන්න ඕනේ. මේක නිකන් රෝල්ස් එකක් වගේ. මේක දැන් ඉතින් අන්න දෙන්නේ මේ සෝස් එකත් එක්ක මොංගෝ වෙන. crispy veggies එක ගන්නට මැච් වෙනවා මේක. මෙදින බෑන්ක් එක. මේක ඇවිල්ලා තියෙන්නේ මේ big prawns එක බිත්තරක් තියෙනවා. බිත්තර ගන්නට බැදලා මේකට සෙට් කරන විදිහට ගන්නට ඇලිය තියෙනවා. කාලා බලමු මොකද මාත් ෆස්ට් ටයිම් කන්නේ මේක. මේ සෝස් එක තියෙනවා වෙනම මේකට කන්න. yummy. අපේ ඔම්ලට් එකක් වගේ තමයි අනිවාර්යයෙන්ම තියෙනවා. සෙට් කළා අර ප්‍රොන්ස් එක ඔම්ලට් එකයි දෙකම සෙට් වුණාම quality. ක්‍රීම් කන්න කියලා ආවා. මේ තමයි අපේ අයිස්ක්‍රීම් මේ උඩින්ම තියෙන්නේ ඩූරියන්.
මේ සයිඩ් එකෙන් තියෙන්නේ කොකොනට් ලේයර් එකක් වගේ දාලා යටින් තියෙන්නේ අවකාඩෝ අලිගැට පෙර අයිස්ක්‍රීම් ආලම් බලමු ඒ ටේස්ට් එකේ වගේම තියෙනවා ෆ්‍රෙෂ් කතියරම තියෙනවා ක්වොලිටි Hi guys, ඔන්න අපි ආව තවත් ඩෙසර්ට් ෂොප් එකකට. මේක ඇවිල්ලා සුෆ්ලේ ෆෑන්කේක් කියලා තමයි කියන්නේ. මේක වියට්නාම් වල ට්‍රැඩිෂනල් ඩෙසර්ට් එකක් නෙමෙයි. නමුත් මේක ජැපනිස් ස්ටයිල් එකක් කියලා තමයි කියන්නේ. මේක පට්ටම සොෆ්ට් ෆෑන්කේක් එකක්. හරියටම කිව්වොත් ලංකාවේ අපිට තියෙන ස්පොන්ජ් කේක් වගේ. ටේස්ට් එක නම් පාට soft and fluffy. මේක උඩට toppings විදියට දාලා තියෙනවා honey, mango, black beans, maple syrup වගේ. ටේස්ට් එක adjust කරන්න එක જાතිය sugar level request කරන්න උනත් පුළුවන්. brown sugar වගේ දාලා. ඇත්තටම වියට්නාම් කැෆේ වල මේගොල්ලෝ serve කරන්නේ ගොඩක් වෙලාවට tropical food sweet sauce එක නිසා මේක ගොඩක් rich flavor fresh feeling එකේ කන්න පුළුවන් superb අද උදේ අපි දෙන්නත් එක්ක හවසට ගෙදර යන්න ඕන නිසා මොනවා හරි ගන්න ආව local market එකට මේක ඇවිල්ලා මේගොල්ලෝගේ favorite location එක local market එකේ නම ඩම් market කියලා කියන්නේ මේකට. ඉතින් අපි ගොඩක් බැලුවා වටපිටාව අපිට හම්බ වුණා dry foods ගොඩක්. dry mango ඒ වගේම මේ dry seafood ගොඩක් තියෙනවා මේ ආවට. ඉතින් අපි කාලා බලලා පොඩ්ඩක් හොඳ දේවල් තෝරලා ගෙදර ආය යන්න කියලා බැලුවේ. ඒ ගමන් ඔයගොල්ලොත් එක්ක experience එක share කරගන්න තමයි මේ හදන්නේ. ඇත්ත මේ මාකට් එක ඉතාමත් විශාලයි. ඒ වගේම මේක local foreigners කියලා නෑ. ඕන කෙනෙක්ට වෙල බඩු ගන්න පුළුවන් සාධාරණ මිල ගණන් යටතේ. තව ගොඩක් යන්න තැන් තියෙනවා. ගිහිල්ලාම බලමු. මේ ඇවිල්ලා වියට්නාම් මැංගෝ ඔන්න sugar add කරලා නැහැ. නිකන් කාත කොළඹ වගේ මේක නම්. Okay guys, see you in next video. Hasson in Vietnam.